මාර්ටින් ඔයා කොහෙද ඉන්නේ? දැන් අපි මේක රොකට් එකක වේගෙන් විසික් කරන්න යන්නේ. ඔයාට පුළුවන් නම් මේක අල්ලලා පෙන්නන්නකෝ. රොකට් එකටත් වඩා වේගෙන් ඕක මගේ පොකට් එකට වැඩේ කලකිරිලා මාමේ. Thank you, Marasinga. නියමයි මාරසිංහ ඔයා මාර දක්ෂයෙක්නේ. මාරසිංහ වැඩ පෙන්නලා ඉවරයි. දැන් ඉතින් වැඩ පෙන්නන වෙලාව තියෙන ඔයාටයි. දුවන්න. මොකක්ද ඒක? මට පේන්නේ මොකක් හරි පාර්සලයක්ද කොහෙද? Don't handle with curry. කරේ නෙමෙයි කියන්නේ මොකක්ද ඒකේ තේරුම? මෙන්න ඇරලම බලමුනේ. මේ කවුද මේ? කවුරු හරි මේ බැන්ඩෝ පෙට්ටියක දාලා ඉවලා එක්මන්ට මෙයාට කෘත්‍රිම ශ්වසනය දෙන්න වෙයි. මෙයාට ඔය විදිහට හරියන්නේ නැති වෙයි. අයියෝ දෙයනේ උදව් කරාම ඔහමද සලකන්නේ? මොකද්ද ඔයාගේ නම කියන්නකෝ. ඔයා මේ පෙට්ටිය ඇතුළට ආවේ කොහමද? පෙට්ටිය ඇතුළට අනේ හෝ පැත්තකට යන්න. අනේ පැත්තකට යන්නකෝ. අයියෝ බය වෙන්න එපානේ. මගේ නම මාරසිංහ. සර්කස් මාරේ. මේ ඉන්නේ මගේ සර්කස් එකේ යාළුවෝ. හැම දෙයක්ම ඉවර වුණා. මගේ රාජධානිය මගේ රටවැසියෝ හැමදේම ඉවරයි. රාජධානිය රටවැසියෝ මම පැන්ඩා රාජධානියේ රජතුමා. නෑ රජතුමා නෙමෙයි හිටපු රජතුමා. අර දුෂ්ටයාගේ උගුලට මං අහුවෙලා මගේ හැම දෙයක්ම මං නැති කරගත්තා. කවුද ඔය කියන දුෂ්ටයා? මොකක්ද එයා කෙරුවේ කියන්නේ? එයාගේ නම තමයි අංගපාල. එයා හරිම ශක්තිවන්තයෙක්. දවසක් මගේ රාජධානියේ මල්ලෝ බොරපනගයක් තිබ්බා. බොහෝම නරකයි. ඔයාගේ සූර වීරකම් දැකලා මට ගොඩාක් සතුටුයි. බොහොම ස්තුතියි රජතුමනි. ඒ වුණාට මට වෙන දෙයක් තමයි ඕන කරන්නේ. ඔව් කියන්න. මොනවද ඔයාට ඕනේ? මුලින්ම පොරොන්දු වෙන්න ඔබතුමා එකට බැහැයි කියන්නේ නෑ කියලා. මම මේ පැන්ඩා රාජධානියේ රජතුමා. හඳ ගෙනල්ලා දෙන්න කියලා මගෙන් ඉල්ලුවත් මම පොරොන්දු වුණොත් ගෙනල්ලා දෙන එක දෙනවමයි. ඉල්ලන්න. මොනවද ඔයාට ඕනේ? මෙයයි මාරසිංහයා. මෙයයි මාරසිංහයා. රජතුමනි මම කැමතියි ඔබතුමත් එක්ක සටනක්. මොනවද තමුන් මේ කියවන්නේ? තමුන් හදන්නේ අපේ රජතුමාට අපහාස කරන්නද? හිර කරනවා මෙයාව. මම සෑහෙන දේවල් අහලා තිබුණ ඔබතුමා දෙන පොරොන්දු ගැන. අද S2කින්ම මම දැකගත්තා. මේ තමයි ඔබේ ඇත්ත ස්වරූපය. මං සටන් කරන්න. ඔයාට වෙච්ච පොරොන්දුව මං ඉෂ්ට කරනවමයි. මං සටන් කරලා පරාද කරනවා තමුන්ව. ඊට පස්සේ මගේ මුළු ශක්තියම මං සටන් කරා. ඒත් මට දිනන්න බැරි වුණා. ටිකකින් මට සීය නැති වුණා. එයා මගේ හැම මන්ත්‍රී කෙනෙක්වම හිරබාරයට ගත්තා. ඊට පස්සේ මගේ රාජධානියත් අල්ලගත්තා. මාව පෙට්ටියක හිර කරලා ගඟේ පහ කරලා යවුවා. කිසි දෙයකට බය වෙන්න එපා.
රජතුමනි ඔබතුමා ආවේ මාරසිංහ ළඟට. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක්. ඔයයි මක්කේ දොඩන්නේ මාරසිංහ. අපි විනෝද චාරිකාවක් යන්න දාගත්තා. ඔයයිට මතක නැද්ද? දැන් මේ ඇයිලගේ අහා ගිහිල්ලා කොහොමයි? අයියෝ කොක්කු බෝලේ පික්නික් කිලිනික් කවද යන්න බැරිද? මිනිස්සෙකුට කරදරයක් වුණාම යාට උදව් කරන එකයි වැදගත් වෙන්නේ. පික්නික් එකේ පොඩි ත්‍රාසජනක ගතියක් තිබ්බොත් මොකද ඔයා හිතන්නේ? සටනකින් හෝ වාදයකින් මාරසිංහ තමයි ඕන වෙලාවක කිං. ඉතින් මම පොරොන්දු වුණා එතුමාව බේරනවා කියලා, එතුමට රාජධානිය අරන් දෙනවා කියලා. ඒකට මං යනවාමයි. යමු පැණ්ඩ රජතුමනි. අනිත් අයත් එනවා නම් එන්න. මං ආයේ කියන්නේ. අනේ මාරසිංහ අපි බෑයි කිව්ව කියලා ඔයයි තනියෙන් යන්නද හදන්නේ? පැණ්ඩ රාජධානිය තියෙන්නේ මේ ලෝකේ. එහෙම නැත්තං අඟාරු ලෝකේ. ඇවිදලා මගේ තුනටියා බාරුව වැඩි වෙලා. නෑ නෑ අපි දැන් ළඟ ඉන්නේ. මේ කන්ද බැස්සහම තමයි රාජධානිය තියෙන්නේ. මේ පැණ්ඩ නගරයක්ද හරක් නගරයක්ද? අපි වැරදි තැනටද එක්කන් ආවේ. නෑ අපි හරි තැනටම තමයි ඇවිල්ලා ඉන්නේ. මේක තමයි පැණ්ඩ රාජධානිය. අනේ මානසිංහ සුබ කටයුතු මොකටද පස්සට දාන්නේ? අපි යන්නේ. ඉවසන්න මගේ වීරයා. ඉවසන්න. අපි හොඳ ප්ලෑන් එකකට වැඩේ කරන්න ඕන. හිතනවට වඩා තත්ති භයානකයි. පැණ්ඩ රජතුමාත් එක්ක අපි ඉන්නවා දැක්කොත් අනිවාර්යයෙන්ම අපිවත් අර පැණ්ඩ රජතුමා වගේම පෙට්ටියකට දාලා ගඟට විසි කරයි. ඒත් මං කොහොමද ඇතුළට යන්නේ? කිසි දෙයකට බය වෙන්න එපා. කොහොමද? දැන් මේ මේකප් එකට ඒගොල්ලන්ට තියා පැණ්ඩ රජතුමාටවත් එයාව අඳුරගන්න බැරි වෙයි. එහෙනම් යන්න. මෙයයි මාරසිංහයා මෙයයි මාරසිංහයා කවුද ඔය කට්ටිය? අපි නාඩකංකාරයෝ රජතුමනි, අපිට යන්න දෙන්නකෝ. නාටකම් කියලා කියන්නේ මොනවද? නාඩකම් කියලා කියන්නේ මේ නාඩකම් නෙමෙයි, අපි සර්කස් කාරයෝ. මල්ලි හිමීට පටන් ගන්නකෝ වැඩේ. මොනවද පටන් ගන්න කියන්නකෝ. රජතුමාව මන පිනවන මොකක් හරි විස්තරයක් කියන්න. අපේ නාටකම පටන් ගන්න එච්චරයි කියන්නේ. මං කරන්න බිට්ටකෝ. සිංහය කලේ ඇතුළේ හිටියත් කෙරුවත් තව මේ සර්කස්. වෙනසක් නෑ ගතිගුණ ඔහුගේ, ඒකයි ලෝකෙම ෆේමස්. අලියත් එහෙම තමයිනේ. හැරි කියත් පොල් කොට ඇද්දත් අලියෝ තමයිනේ. වනාබයයි අලියා දකින්නකොට ලෝකේ සමහර ගොන්නු try කරයි වෙන්නට සිංහයනා. කට ඇරියම ගොන් කම්පිට වෙනවා තේරෙයි බව උන් ගොන්. තමන්ගේ කරගෙන නටයි සමහරුන් බාල්. වැඩිකල් යන්නට මත්තෙන් වැටේවි වලකට එයා දවල්. මහත්තයෝ අනුන්ගේ දේවල් තමන්ගේ වගේ පාවිච්චි කරන අයට වැඩි ආයුෂයක් නෑ. අද ඔබේ වාරයට මගේ වාරේ කොයි කාටත් ඇත තමන්ගේ වාරේ. ඔබ කියොත් යන්න නිවැරදිම පාරේ. එතකොටයි ගලලා සතුට තෝරේ.
හැමෝම කටවහනවා. මේක අංගපාලගේ රාජ්‍යයයි. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මම කියන විදිහටයි. එවුනාට මේක නිකම් පැන්ඩලගේ රාජධානිය වගේනේ. පොඩි චයිනිස් ගතියක් තියෙන්නේ නේද? ඇත්තම කියනවනම් ඒක රසවත් කතාවක්. මම මේ රාජ්‍යයේ හිටපු පැන්ඩ රජතුමාව සටනකින් පරාද කරලා තමයි මේ බලය ගත්තේ. මම උන්දට ගහපු තරමට උන්ද මේ රාජ්‍ය එපා කියලා දිව්වේ. මම මගේ ශක්තිය තරම උන්දට පෙන්නලා. ඕකේ අපිට තේරුණා. අපිට හොඳට තේරුණානේ. ඕගලන්ට තේරුණා නේද මේ කියන එක? තාම කතාව ඉවර නෑ. මම මගේ ශක්තිය එයාට පෙන්නලා එයාට නැගිටින්න දුන්නෙම නෑ. මේ රාජ්‍යයේ හැමෝම එයාට හූ කියලා ලැජ්ජ කරලා තමයි මෙහෙම පන්නලා දැම්මේ. එයාගේ නම්බුව මම හෝදලා දැම්මා. හරිම විසිට ඔබතුමා හරිම සටන්කාරී. හැබැයි ඉතින් අපි නම් නාට්‍යකාරයෝ. අපිට යන්න දෙන්නනේ. අපි තියන් ඉඳලා වලට මොකටද? අපි වගේ මිනිස්සු මොකටද ඇනේ? අනිවාර්යෙන්ම යන්න දෙන්නම්. හැබැයි ඊට කලින් ඒකට අපේ පුරෝහිතතුමා කැමති වෙන්න ඕනේ. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මට දැනෙනවා ලොකු කරදරයක් වෙන්න යනවයි කියලා. පුරෝහිත මොකක් හරි කියන්නයි ගියේ. මොකක් හරි අවුලක් තියෙනවා. මේ හැමෝම අල්ලගෙන හීන කුටියට දාන්න. පුරෝහිතතුමාට සිහිය එනකන් මේ කට්ටියට කොහෙවත් යන්න දෙන්න එපා. ඇස් අරින්න පුරෝහිත. මොකක්ද ඔයා කියන්න ගියේ? කියන්න. ද්‍රෝහිකමක් සිද්ධ වෙන්නයි යන්නේ. අනතුරක් වෙනවා. ඔබතුමාට ලොකු අනතුරක් වෙන්නයි යන්නේ. අර නාඩගංකාරයෝ ටික ඔබතුමාව ඉවරයක් කරලා දායි. ඔබ ඉවරයි. මේ අංගපාලව රවට්ටන්න මම කාවත් ලේසියෙන් අතාරින්නේ නෑ. රජතුමනි පැන්ඩා තමුන්ද ආයතාවද කාවත මේ තනියට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. සර්කස් එකක සිංහයෙක්ද? සර්කස් එකක හිටියත් කැලේ හිටියත් සිංහයාම තමයි. හරිද? අනේ මට නම් බය හිතෙනවා. සිංහයෝ නිකන් ගොරවන්නේ. මේක සිංහ ගර්ජනාව. ඒ කියන්නේ අවසාන දැනුම් දීම. අයියක් තියෙනවා නම් මාව ගලවනවා. මම ඔයට අභියෝග කරනවා මූණට මූණ සටන් කරන්න. තමුන්ගේ උගලට අහුවෙන්න මම පැන්ඩෙක් නෙවෙයි. දැන් ඉතින් තමුන්ලගේ පෙට්ටිය වතුරේ නෙමෙයි පොළොව යටටයි යන්නේ. ඊට පස්සේ එතනින් එළියට කවදාවත් එන්න නම් ලැබෙන්නේ නෑ. බෙල්ල මුලින්ම වුණා මාරසිංහ. දැන් අපි මක්කේ කරන්නේ? දැන් මොනව කරන්නද කුක්කුබෝලේ? හැමදේම ඉවරයක් වුණා. අපේ සෙල්ලම දැන් ඉවරයි. සෙල්ලම විතරක් නෙවෙයි අපිත් ඉවර වෙන්න යන්නේ. මාරදිංහ මොකක් හරි කරන්නකෝ. අයියෝ ඔය කමුද්දේ මට කරන්න කියලා කියන්න ඕනේ නෑ මාමේ. මම ඉන්නකන් ඔයාලට බය වෙන්න දෙයක් නෑ. කුක්කුබෝලේ. ගුවන් ප්‍රහාරයක්. මෙයයි මාර සිංහයා මෙයයි මාර සිංහයා බොරු පාතාලකාරයෝ නොදකින් මාරසිංහ තමයි ඕනම තැනක කින්. කින් කෙනෙක් ඉස්සරහා තමුන් කින් කෙනෙක් වෙන්න හදනවද? මෙයාලට පාඩමක් උගන්වනවා. සිංහයෝ කවදාවත් ඉඳුල් කන්නේ නෑ. හරිද? දැන් මේ සර්කස් එකේ සිංහයා පැන්ඩා නගරේ වැඩ පෙන්නන්නයි යන්නේ. මම දැන් තමුන්ලට පෙන්නන්නම් මම කවුද කියලා. අල්ලගන්නෝ මෙයාලව.
එක ගොම් පැටියෙක් වෙනුවට ගොම් රෑනක්. තමුන් හිතුවද අපි කුළු හරක් කියලා අල්ලගන්නවා. ඊළඟ ගොන. රෝගිනී ඉන්නකෝ ටිකක් hina වෙන්නකෝ. අම්මෝ පපුව. මොකද තමුන් කිව්ව නේද තමුන් කාටවත් බය නෑ කියලා. ඔය මෙච්චර වෙලා මාරසිංහගේ ඉවසීමයි දැක්කේ. දැන් බලා ගන්නවා මගේ තරහ. මොකද මාරසිංහට තරහ ගියොත් හරහට ඉන්න කිසිම කෙනෙක් ඉතුරු කරන්නේ නෑ. මොකද ඔතන කොහොමද දැක්ක නේද අංගපාලත් එක්ක සෙල්ලම් දැම්මොත් මොකද වෙන්නේ කියලා. අද තමුන් හැම කෙනෙක්ම දැනගනි මේ අංගපාලත් එක්ක හැප්පුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මං තමුන්ලට දෙන දඬුවමේ හැටියට ඊට පස්සේ හීනකින්වත් මට විරුද්ධ වෙන්න බය හිතෙයි. බාල යකඩවලින් හදන කූඩු නැතින් මාරසිංහ තමයි හැම තැනකම කිං. මෝඩෙක් රජ වෙලා ඉන්නවා දැක්කා. දැන් රජෙක් මෝඩෙක් වෙලා ඉන්නවා බලන්න. කොහොමද? දැන් සැපද? එපා මාරසිංහ මාව ඉර කරන්න නං එපා. මං ආයේ කවදාවත් මෙහෙම වැඩ කරන්නේ නෑ. මං ඕන්න මේ රාජ්‍ය දාලා පැනලා යන්නම්. මම මේ යන්න මාරසිංහ මාව අතාරින්න. අතාරින්න පුළුවන් හැබැයි මතක තියාගන්න මාරසිංහ කෙනෙකුට එක අවස්ථාවයි දෙන්නේ ආයේ අවස්ථාවක් නෑ. ආයේ කරන්නේ නෑ. ආයේ කවදාවත් කරන්නේ නෑ. ස්තුති මාරසිංහ. ස්තුතියි මාරසිංහ. ඔයා නිසා මට මගේ රාජධානිය අපව ලැබුණා. රාජධානිය ඔයාට විතරක් නෙවෙයි මටත් ලැබුණා. කැලේ හෝ වේවා අනුන්ගේ රාජධානියකින්. මොකද්ද? මාරසිංහ තමයි හැමතැනම කිං. ඔයාට ඇහුණනේ. ඒගොල්ලෝ තමයි කියන්නේ. මන් නෙවෙයි.